ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ඉදා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් ඇහුවා, සිටුතුමනි, ඔබගේ නිවසේ තාමත් දානෙ දෙනවද? ඇයි මෙහෙම ඇහුවේ? පින්වතුනි, අනේපිඩි සිටුතුමා කාලයක් ගියට පස්සේ ගොඩාක් දුප්පත් වුණා. අර දෙවුරන් වෙහිරේ රංකහවණු අතුරලා අක්කර ගානක ඉඩම තනිකර රත්තරන් කහවණු අතුරලා ඉඩම මිලදී අරන් කෝටි ගණන් ධනෙ වියදම් කරලා දෙවුරන් විහිර හදපු අනේපිඩු සිටුතුමා දුප්පත් වුණා. ඒ උනේ මෙහෙමයි. ඒ අනේපිඩු සිටුතුමා ගොඩාක් ධාර්මිකයි. ධාර්මික නිසා මේ සිටුතුමාගෙන් කට්ටිය ණය අරගෙන දුන්නේ නැහැ. කෝටි ගණන් වස්තුව ගත්තා. කරත්ත ගණන් ගත්තා. අරන් දෙන්නේ නැතුව මං ඇරියා. අවසානයේ සිටුතුමාට එදා වේලත් බොහොම අමාරුවෙන් යැපෙන විදිහට ධනෙ නැති වුණා. ඔන්න ඔය කාලේ දෙවුරන් වෙරට ආපු වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ, සිටුතුමනි, ගෙදර තවමත් දානෙ දෙනවද? ස්වාමිනී, මාගේ නිවසේ තවම දානෙ දෙනවා. හැබැයි ස්වාමීනි, කාඩි හොදි නිවුඩු හාලේ බතුයි තමයි දානෙට දෙන්නේ. හොද්දකුයි බතුයි. හොද්දකුයි බතුයි තමයි හැමදාම දානෙට දෙන්නේ. දැන් කොසල් මහ රජුරුවන්ගේ ගෙදර රාජභෝජන සහිත දානෙ තියෙනවා. නමුත් සංඝයා ගොඩාක් යන්න කැමති අනේපිඩි සිටුතුමාලා ගෙදරට. ඒ ගෙදර දානෙට දෙන්නේ හොදි බතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා, සිටුතුමනි, ඔය දානෙ දෙනවනේ. දානෙ දෙනකොට සමහර අය දෙනවා ප්‍රණීතව. රසට හදලා දෙනවා. ගොඩාක් දේවල් දෙනවා. තව සමහර අයට දානෙ දෙනවා ඒ වගේ රසට ගොඩාක් දේවල් හදාගන්න බෑ. ඔය වගේ හොදි බතුයි පොඩි දෙයක් දෙනවා දානෙට. අපි කියමු සමහර අය ඔන්න අපි දැන් ගත්තොත් ඔන්න අද දහවල දානේ ප්‍රණීත විදිහට තිබ්බ දානයක්. නොයේක් සූප ව්‍යංජන සහිත ප්‍රණීත දානයක් අද තිබුණා. සමහර වෙලාවට දානෙ ගේනකොට සමහර අය ගේනවා පිට්ටු ටිකක්. සමහරට මඤ්ඤොක්කයි මේ දැන් මේ ගම්වල තියෙන ආරාමයන් නෙමෙයි. මඤ්ඤොක්කයි ලුණු මිරිසුයි. සමහරට බතල තම්බලා ගේනවා. දැන් අද දානෙට කොළඹ කෑම වර්ග පිටරට කෑම වර්ගත් තිබ්බා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රණීත දෙයක් හෝ රූක්ෂ දෙයක් හෝ දානෙට පූජා කරනවා නම් හැබැයි ඒක දෙන කෙනා දෙන්නේ සකස් කරලා නෙවෙයි නං. පිළිවෙලට දෙන්නේ නැත්තම්, ගෞරවයෙන් පූජා කරන්නේ නැත්තම්, තමන්ගේ අතින් පූජා කරන්නේ නැත්තම්, බහැර දමන දෙයක් විදිහට නම් පූජා කරන්නේ. මේ දෙන විදිහටමයි මට ලැබෙන්නේ කියන අදහස නැත්තම්, කර්මඵල විශ්වාසය නැද්ද? පින්වත් සිටුතුමනි, එයා දුන්න දානේ ඔන්න මේකේ අංග 5ක් තිබ්බා. එකක් තමයි සකස් කළා නෙවෙයි දෙන්නේ. ගෞරවයෙන් නෙවෙයි දෙන්නේ. තමන්ගේ අතින් නෙවෙයි දෙන්නේ. විසික කරන දෙයක් විදිහටයි දෙන්නේ. ඊළඟට දෙන්නේ යම් විදියකටද ලැබෙන්නේත් ඒ විදියට කියලා කර්ම විපාක ගැන විශ්වාසය නැහැ. එහෙමත් දානේ දෙනවා මිනිස්සු. ඒ විදිහට දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සිටුතුමනි, එයාට ඒ දානේ විපාක එනවා. භවභෝග සම්පත්, යාන වාහන දැන් දුන්නොත් ලැබෙනවාමයි. දුන්නොත් ලැබෙනවාමයි. එහි විපාකෙද්දී සිටුතුමනි, එයාට
කෑම බීම අනුභව කරන්න හිත නැමෙන්නේ. කෑම බීම ඕන තරම් ගෙදර තියෙනවා. එයා හීල් බතක් කනවා. මේ රසනෙට හදනවා. මේ උදේවා තියෙනවනේ ඔය විසික කරන්න වෙයි කියලා හීල් ඒවා කනවා. හොඳට කැවිලි පෙවිලි හදන්නත් දන්නවා. කවදාවත් ගෙදර හදන්නේ මඟුල් ගෙදරක මල ගෙදරක මඟුල් ගෙදරක ගියොත් තමයි බිස්කට් එකක් වක්කාන්නේ. ව්‍යංජන දෙක තුනක් එක කන්න මඟුල් ගෙදරකම යන්න ඕන. තමන්ගේ ගෙදර ඔය මොකක් හරි ඔද්දක් එක කනවා. තියෙද්දිනුත් කණ්ඩ හිතෙන්නේ නැහැ කිව්වා. ඒකට හේතුව තමයි දෙනකොට සකස් කරලා දීලා නැහැ. ගෞරවයෙන් දීලා නැහැ. තමන්ගේ අතින් දානේ හැන්දක් බෙදාගෙන නැහැ. ඊට පස්සේ විසික කරන විදිහට ඔහි දීලා ඊළඟට දෙන විදිහට තමන්ට ලැබෙනවා කියන විශ්වාසය නැහැ. මම දැක්ක දාන බෙදනකොට හැන්දට එන්නේ නැහැ. මේ ගොඩාක් ආච්චිලා මේ දාන්නේ බෙදන අම්මලා. උය මේ ලොකු දානේ ව්‍යංජනේ එන්නේ නැහැ. ඒ හැන්දට හොල්ලලා බොහෝ අමාරුවෙන් මේ බොන්චි පෙති දෙකක් දාන. මේ කිරි හොදි වාජනේ චූට්ටක් දානවා. තව පොඩ්ඩක් දාන්න කිව්වොත් ආයෙත් චූට්ටක් දානවා. හැන්දට එන්නේ නැහැ. හොද්දේවත් හැන්දේවත් වැරද්දක් නෙවෙයි මේක. තේරුණාද? ඉතින් ඒ නිසා එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? දෙන විදියට ලැබෙන්නේ. සංසාරේ තමන්ට ලැබෙන්න තියෙන දේවල් පොඩ්ඩක් ලැබෙනවා. ඉඩකඩම් ධනෙ උනත් දෙමව්පියන්ගේ ඉඩකඩම් දරුවට බෙදද්දී අනිත් අයට හොඳ ඉඩකඩම් ගිහිල්ලා තමන්ට කොහේ හරි මුල්ලක පොඩ්ඩක් හම්බ වෙනවා. ඒ දෙන විදියට ලැබෙන්නේ. ඉතින් සකස් කළා දුන්නේ නැති නිසා, ගෞරවයෙන් දුන්නේ නැති නිසා, විසික කරන දෙයක් විදියට දුන්න නිසා, තමන්ගේ අතින් දම් බෙදාගත්තේ නැති නිසා, කර්මඵල විශ්වාසය තිබ්බේ නැති නිසා, එයාට සංසාරේ දන් දීමේ විපාක විදියට ලැබුණාට හොඳ ඇඳුම් අඳින්න හිත නැමෙන්නේ නැහැ. ලස්සනට අඳින්න හිත නැමෙන්නේ නැහැ. මෙතන ඉන්නවා ආච්චි අම්මලා, ඒ වගේම වැඩිහිටි අම්මලා කවදාවත් දිලිසෙන ලස්සන සාරියක් ඇඳලා නැහැ. සල්ලි නැතුව නෙවෙයි. ගන්නව නම් ගන්න පුළුවන්. ඔය මොකටද? අපි කොහේ යන්නද? අඳින්නේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට කියනවා දැන් අලුත් ඇඳුම් වර්ග තියෙනවා. ළමා ලපටිය අඳිනවා. මුන් අඳින සරුවාල ඕ අපි ඉස්සර ඇඳද කියලා අඳින කාටවත් අඳින්න දෙන්නෙත් නැහැ. දැන් ඉස්සර මිනිස්සු කුඹුරු වල වැඩ කරනකොට අමුඩි ගහගෙන වැඩ කළා. ඉතින් දැනොත් අමුඩි ගහගෙන වැඩ කරන්න ඕනේද? ඉස්සර කෙල්ලෝ චීතේ හැටේ ඇඳලා ගමන් බිමන් ගියේ. එතකොට ආච්චි අම්මලා කෙල්ලෝ කාලේ ඒ විදිහට චීතේ හැටේ ඇඳා කියලා. දැන් ටියුෂන් යන කෙල්ලොත් චීතේ හැටේ ඇඳගෙන යන්න ඕනේද? මේ ලෝකේ පරිවර්තනය වෙනවා. වෙනස් වෙනවා. එතකොට සාර ධර්ම තියෙන්න ඕන, සભ્યත්වයේ තියෙන්න ඕන. තමන් අඳින ඇඳුමින් අනිත් අයගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති වෙන්න ඕන. නමුත් ලස්සනට අඳින්න ඕන. අලුත් ඇඳුම් අඳින්න ඕන. පරණ වෙච්ච හම්බඩ ගැහිච්ච දේවල්ම අඳින්නම හිතෙනවා කියනවා. තියෙද්දිනු පරණ ඒවාම අඳින්න හිතෙනවා, අලුත් ඇඳුම් අඳින්න හිතෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව තමයි කියන සංසාරේ දන් දෙනකොට සකසලා දීලා නැහැ. ගෞරවයෙන් දීලා නැහැ. තමන්ගේ අතින් දීලා නැහැ. දෙන විදිහට ලැබෙවි කියලා හිතලා දීලා නැහැ. ඊට පස්සේ තියෙනවා උදාර වූ වාහන වලින් යන්න හිත නැමෙන්නේ නැහැ. අපේ තවම කකුල් හයියයි කියනවා. හොඳ වාහනයක් ගන්නෑ. ඉතින් මේ වාහන අලුත් මේ කියන්නේ දානේ විපාක පැමිණ තිබෙද්දී
දානේ විපාක පැමිණ තිබෙද්දි කියන්නේ භවභෝග තියෙනවා. තියෙද්දිනොත් හිත නැමෙන්නේ. දැන් මේ විදිහේ වින්නයක් උනේ දුන්න දේ රූක්ෂ වෙච්ච නිසාද ප්‍රණීත වෙච්ච නිසාද දීපු විදිය අනුවද? දීපු විදිය අනුව. එතකොට ප්‍රණීත අපි කියමු ඔයාලගේ වචනේ තරු පහේ හෝටල් එක කෑමක් කියලා ගමු. එහෙම වුණත් පොල්ලතු පැලේ කෑමක් වුණත් ඒ කෑමේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දෙනකොට යා දෙන විදියේ. ඊට පස්සේ තියෙනවා පංචකාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්න ඔහුගේ සිත නොනැමෙයි. ප්‍රණීත පංචකාමයේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ ලස්සන ගයක් හදාගන්න හිතෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා සමහර හොඳ ලොකු කඩවල් තියෙන මිනිස්සු ඉන්නවා. තමන්ගේ ගෙදර සැප සම්පත් නැහැ. ෆෑන් එකක් නැහැ. ඉඳ ගන්න පුටුවක් නැහැ. ගෙදර ෆ්‍රිජ් එකක් නැහැ. ඊළඟට ගමනක් බිමනක් යන්නේ නැහැ. ගෙදේට වෙලා ඉන්නවා. මේ ලංකාව කියන්නේ පුංචි රටක්. මේකේ දිග පල්ලට ගිහිල්ලා නැහැ. සිරිපාද ගිහිල්ලා නැහැ. නුවරඑළිය ගිහිල්ලා නැහැ. මොහොඳ ළඟට ගිහිල්ලා නැහැ. අටමස් දාන 12 මස් දාන වල ගිහිල්ලා නැහැ. නුවරට ගිහිල්ලා නැහැ. ලිඳේ ඉන්න ගෙම්බ වගේ එක තැනම ඉන්නවා. ධනය තියෙද්දිමුත් වස්තුව තියෙද්දිනුත් අර මිනිස්සෙක් විදිහට විඳින සැප විඳින්න හිත නැමෙන්නේ. ඊළඟට සමහර වැඩ කටයුතු තියෙනවා සේවකයෝ යොදවලා කරන්න පුළුවන්. පඩියට කවුරු හරි දීලා කරන්න පුළුවන්. මේ වයසක ආච්චි වයසක සීයා මේ තනියෙන් වැඩ කරනවා. කීයක් හරි දීලා වැඩ කරන්න පුළුවන්. මැරෙන කල්ම පොළොවත් එක්ක ඔට්ටු වෙනවා. අර සැපසේ ඉන්න හිත නැමෙන්නේ. ඔහුට යම් දරුවෝ සිටිද්ද, බිරින්දෑවරු සිටිද්ද, දාසයෝ සිටිද්ද, මෙහිකරුවෝ සිටිද්ද, කංකරුවෝ සිටිද්ද, ඔහුද ඔහුගේ වචනය අසන්නට කැමති නොවේති. මිනිහා කියන දේ ගෑණි ආන්නේ. දරුවෝ ආන්නේ. වැඩකට මිනිහෙක් ගත්තොත් කියන විදිහට වැඩේ කරන්නේ. බාස්ලා හරියට වැඩ කරන්නේ. බාස්ලා හරියට වැඩ කරන්නේ නැත්තම් තමන්ගේ දරුවෝ දෙමව්පියෝ කියන දේ අහන්නේ නැත්තම් බිරිඳ ස්වාමියා කියන දේ අහන්නේ නැත්තම් වැරද්ද කාගේද? තමන්ගේ. තමන් සංසාරේ සකස් කොට දන් දීලා නැහැ. ඒ නිසා තමන් කියන දේ අනිත් අය අහන්නේ. තමන්ගේ දරුවෝ තමන් කියන දේ අහන්නේ නැතකොට ඒ අයට අවවාද කරනවා වගේම හිත ඇතුලෙන් දහම සිහි කරන්න මම සංසාරේ සකස් කරලා දීලා නැහැ. පිළිවෙලට ගෞරවයෙන් දන් දීලා නැහැ කියලා. ඒ නිසා කියන දේ අහන්නේ. ඔය සකස් කරලා දන් දුන්නේ නැති කෙනෙක් ගුරුවරයෙක් වුණොත් අන්ත දුක් විඳිනවා. ඒ ළමයි අහන්නේ. ඔයාලටම මතක නැද්ද? ඔබත් මමත් පාසල් ගිය අය. අපේ සමහර ගුරුවරු ඉන්නවා අරින් එනකොට අපි පන්තියේ රෙඩි. මේක් ගෑවිලා සද්දයක් නෑ ආගෙන ඉන්නවා. සමහර ටීචර්ලා සර්ලා එනවා ගානක්වත් නෑ. ටීචර් මේ ඇවිල්ලා පන්තියේ ඉඳගෙන මුන් කෑ ගහනවා. සමහර සර්ලා අරින් එද්දි මේ නියඳයි. එතකොට අපිට ඒක සැර කමම නෙවෙයි මෙතන බලපාන්නේ. සමහර ගුරුවරු කියන දේ හොඳට තේරෙනවා අහගෙන ඉන්නවා. සමහර ගුරුවරු හරියට කියනවා නමුත් ළමයි අහගෙන ඉන්නේ. ඒකට හේතුව ඒ ගුරුවරු සංසාරේ සකස් කරලා පින් කළාද නැද්ද කියන එක තමයි එතන බලපාන්නේ. නැත්නම් ඔයාලා හිතන්නකෝ බුද්ධ ආගම කියන එකක් ලෝකේ දන්නේවත් නැතුව මිත්‍යා දෘෂ්ටික කොඩි ඔසවා තිබුණ ජම්බුද්දීපේ ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අවනත වෙලා මඟඵල ලැබුවේ ඇයි? බුදුරජාණන් වහන්සේ සංසාරේ සකස් කළ පින් කළා. දාන පාරමිතාව සකස් කළ පිරුවා. ඊට පස්සේ
තමන් කියන දේ අහන්නේ, කන් යොමු කරන්නේ, කියන දේ තේරුම් ගන්නෑ, හිත අවනත කරන්නේ. ඒ මක් නිසාදයත් ගෘහපතිය සකස් නොකොට කළ කර්මයේ විපාක ලැබෙන්නේ ඒ අයුරින්. එනිසා කුටියක් උනත් හදද්දී පිළිවෙලට හදන්න ඕන. වැඩෙන් බේරෙන්න ඇඟින් අර අපි කියන්නේ ඇඟ බේර ගන්න වැඩේ කළා කියලා. හොඳ නෑ. දන් දෙද්දී මේ පොදු වැඩ කරද්දී පින් කරද්දී ඇඟ බේර ගන්න කරන්න හොඳ නෑ. ඒකේ විපාකෙද්දී තමන් කියන දේ කවුරුවත් අහන්නේ නෑ එතකොට. තියෙද්දිම භුක්ති විඳින්න බෑ. කරන වැඩේ පොඩි එකක් වුණොත් අවංකවම වැඩේට බහැලා පුළුවන් උපරිමයෙන්ම කරන්න අය ඉන්නවනේ. ඒ අයට පුදුම පින් රැස් වෙනවා. පින්වත් ගෘහපතිය රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙයි නම් එයත් සකස් කරලා නම් දෙන්නේ, ගෞරවයෙන් නම් දෙන්නේ, තමන්ගේ අතින්ම නම් දෙන්නේ, බැහැර කරන දෙයක් විදිහට නෙවෙයි නම් දෙන්නේ. ඒ කියන්නේ විශ්ව කරන එකක් විදිහට නෙවෙයි දෙන්නේ. මම දෙන විදිහට මට ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා නම් යම් තැනක ඒ දානේ විපාක පහළ වෙයිද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට ඔහුගේ සිත නැමෙයි. ප්‍රණීත කෑම වර්ග කණ්ඩ හිත නැමෙනවා. ඊට පස්සේ සමහර අයට බලන්න රස ප්‍රණීත කෑම කන්න බෑ වමන යනවා. බඩේ කැක්කුම හැදෙනවා. ඊට පස්සේ ආයෙ කන්නේ නෑ යා. ඊට පස්සේ ෆෑන් එකක් හරි එහෙම දැම්මොත් එයාට අමාරුයි. AC වාහනවල යන්න අමාරුයි වමන යනවා. ඊට පස්සේ යා AC වාහනේ ඒ සැප භුක්ති විඳින්නේ නෑ යා. නමුත් ප්‍රණීතව සකස් කරලා නම් ඒ පින කරලා තියෙන්නේ ඔහුට උදාර හොඳ යාන වාහනවල යන්න හිත නැමෙනවා. හොඳ අලුත් ඇඳුම් අඳින්න හිත නැමෙනවා. දැන් සමහර ගෑනු ළමයි ඉන්නවා. ওই ලෙඩ දුක් කියාගෙන එනවා අපි ළඟට. අම්මලත් එක්ක එනවා. මම නම් ඒ වෙලාවට කියනවා මේ බලන්නකො මේ පොඩි කෙල්ලෝ. මේ පුංචි කාලේ ඉඳන් ලෙඩ කියලා කරේ නූල් බැඳගෙන තව නූලක් දෙකක් දැම්මා නම් හත්මාලෙම හරි නූල් වලින්ම. එහෙම නෙවෙයි කෙල්ලෙක් වුණාම කන කර පැලඳලා ලස්සනට දුවල පැනලා ගෙවල් ලස්සනට ගෙවල් වල මල් හදාගෙන මිදුල් අතුපතු ගාගෙන කිල්ලු කඩිසර වෙන්න එපේ ගේ අතුපතු ගාගෙන මුල් ලෙඩ. ඒ නිසා මේ මේ මොකද්දෝ දන්නේ නැහැ. ඉලන්දාරිත් එහෙමයි. කොල්ලු කාලේ හොඳට මේ ඉලන්දාරි කොල්ලු හොඳට කොණ්ඩේ කපලා රැවුල හොඳට ලස්සනට කපලා කොල්ලෙක් අපි කියමු රැවුල හොඳට එක කට්ටු වලට කපනවා කියලා. ඔය හැම ලස්සනක්ම කරන්න තියෙන තරුණ කාලේ විතරයි. ඒ නිසා ඒ ළමයි ලස්සනට කොණ්ඩේ රැවුල කපලා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න එක ඒ ළමයිගේ පිනක් භුක්ති විඳිලා. සමහර අය එහෙම නැහැ. ඔහේ ඉන්නවා. සමහර ඉලන්දාරියා සීයලා වගේ. උණ්ඩ ලස්සනට ඉන්නවා කියලා එකේ හැඟීමක්වත් නැහැ. පිළිවෙලට ඉන්නවා කියන එකේ හැඟීමක්වත් නැති ඉලන්දාරියා ඉන්නවා. ඒකට හේතුවම තමයි ඒ ලස්සන ඇඳුම් ඇඳලා උදාර පංචකාමයේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැත්තේ තියෙද්දිනොත් පුළුවන්කම තියෙද්දිමොත් ඔවුන් සංසාරේ සකස් කරලා පින් කළා නැහැ. පින් කරපු කෙනාට ලස්සනට ඉඳ හිතෙනවා. කාමරේ ලස්සනට තියාගන්න හිතෙනවා. ඇඳුම් ටික ලස්සනට තියාගන්න හිතෙනවා. සමහර ළමයිගේ ගෙවල් වල කාමර පෙරේත ගුහා වගේ. බුදියාගෙන නැගිට ගමන් එහෙම මොකක් හරි පටලවාගෙන යනවා. අර ඇඳ ඒ විදිහටම. කාමර අතු ගාලා නැහැ. කාපු පිඟානේ එහෙ මෙහෙ දැම්මා. ඔහේ ඉන්නවා. හැබැයි ගෙවල් වල සල්ලිත් තියෙනවා, කන්න බොන්නත් තියෙනවා, ඒවුන් රස්සාත් කරනවා. නමුත් පිළිවෙලට එන්නේ නැහැ. එනිසා ප්‍රණීතව සකස් කරලා උතුම් විදිහට පින් කරලා නැහැ සංසාරේ. ඇඟ බේරගන්න
වැඩෙන් ගැලවෙන්න. ඊට පස්සේ කවුරු හරි එනවා කියනකොට පටස් ගාලා ඉක්මනට අර ඇඳේ බෙක් සීට් එක හිට මෙහෙට කරලා පොඩ්ඩක් ඔස්සේ මේ යවලා සංසාරෙත් එහෙමනේ කරලා තියෙන්නේ. මේ ජීවිතෙත් පුරුද්දට හැම්මෙන් අතු ගෑවා. එක බවලතේ මාත් කියනවා උපාසිකාවක් කිව්ව ස්වාමීන් වහන්සේ මට නම් මේ ගෙවල් හැමදාම අතු ගන්න බෑ. අපේ මහත්තයා කෑම කනවා, එයා නිදා ගන්නවා, රස්සාවට යනවා. එයා හැමදාම යන පාර දන්නවා කිව්වා. කාමරෙන් කුසියට, කුසියෙන් බාත්රූම් එකට ඒවා. ඒ මහත්තයා අඩිය තියෙන පාර විතරක් අතු ගන්නවලු. දැන් එයා මහා අපංකමක් විදියට කිව්වට ඕකම යාට සංසාරෙට එනවනේ. ඒකම එනවා සංසාරෙට. ඒකම එනවා සංසාරෙට. ඒ නිසා ප්‍රණීත දේ භුක්ති විඳින්න ඕන. දැන් ගෑනු ළමයි ගත්තොත් හොඳට කොණ්ඩේ පීරන එක, ඊළඟට ඒ රූපලාවන්‍ය දේවල් භාවිතා කරන එක, ඒක පාපයක් කියලා බුද්ධ දේශනාවේ නැහැ. ඒ කාලේ මේ වගේ දේවල් කළා තියෙන රජපෞල් වල අය. ඇයි ඒ රජපෞල් වල අය කරන්නේ සැප විඳිනවා කියන එකනේ ඒකේ අර්ථය. ලස්සනට ඉන්න එක, ලස්සනට හැඩවෙන එක යම් සැපයක් විඳින එකක්. එහෙම හිතෙන්නේ නැතුව අනේ ඔය මොකටද කියලා එහෙමනම් හැම වෙලාවෙම හිතෙන්නේ. එයාට හේතුව තමයි සංසාරේ පින් කරද්දි පිළිවෙලට කරලා නැහැ. දැන් අපි ඔන්න කියමු අද මුල් ගල් තිබ්බා. මම දැක්ක ලස්සනට එක එක පාට වලින් බෝධි ප්‍රාකාරය වටා හැඩ දාලා මල් මාලා වලින් අලංකාර කරලා ලස්සනට තිබ්බනේ. දැන් අපේ මූලික කටයුත්ත මුල් ගල් තියෙන එකනේ. ඒකට එහෙනම් මොකක් හරි උතන පොඩි වලක් හාරලා බදාම ටිකකුයි ගලයි තිබ්බනම් ඇතිනේ. නමුත් අර වැඩ දැමීමේ තියෙන ආනිසංසය මොකද්ද? ඒ කරන කටයුත්ත කලේ පිළිවෙලට සකස් කරලා අන්නේ පිනේ විපාක එද්දී එයාට සංසාරේ ප්‍රනීත දේවල් භුක්ති විඳින්න පුළුවන්. වාහනයක් ගත්තත් හොඳම වාහනයක් ගන්න එයා. ආයි කැඩිච්ච ඒවා හුවෙන්නේ නැහැ. සමහර අය වාහන ගන්නවා ගත්ත දවසේ ඉඳලා ගරාජ් වල. එහෙම අහුවෙන්නේ නැහැ. හොඳ වාහන ගන්න පුළුවන්. හොඳ සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් සකසලා පින් කරලා නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෘහපතිය මේ වාගේ අයගේ බිරින්දෑවරු, දරුවෝ, දාසකංකරෝ තමන් කියන දේ අහනවා, කන් යොමු කරනවා, ඒක තේරුම් ගන්න ඕන කියලා හිත පිහිටවනවා. තමන් කියන දේ අහනවා. දැන් සමහර අය කියන්නේ අනේ ඔයා පොඩ්ඩක් කියන්නේ ඔයා කිව්වොත් නම් අහනවා අපි කිව්වොත් නම් අහන්නේ නැහැ. කියලා කියන්නේ නැද්ද සමහර තැන්වලදී? ඔයා කිව්වොත් නම් අහනවා කියන්නේ නම් එයා කියන දේ අනිත් අය අහනවා නම් එයා සංසාරේ සකසලා පින් කළා. තමන් කියන දේ අය අහන්නේ නැත්තම් තමන් සංසාරේ සකසලා පින් කළා නැහැ. ඇඟ බේර ගන්න තමයි ඕන වැඩක් කරලා තියෙන සංසාරේ. කරන එක පිළිවෙලට නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই විදිහට ප්‍රණීත දේවල් භුක්ති විඳින්නේ තමන් කියන දේ දරුවෝ, බිරිඳ, ඥාතීන්, පිරිවර අහන්නේ මක් නිසාදයත් ගෘහපතිය සකස් කොට කළ කර්මේ විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා. සකස් කළා කරොත් ඔය අයුරින් විපාක ලැබෙනවා. දැන් මේකට මූලික වස්තු බීජය උනේ අනේ පිට සිටුතුමා ගෙදර දානි දෙන්නේ බතයි හොදී වුණාට ඒක දෙන්නේ ගෞරවයෙන්, ආදරේ. ඊට පස්සේ මේකෙන් ආයුධ ප්‍රයෝජන ගත්තානේ එක දෙවියෙක්. අනේ පිට සිටුතුමාගේ ගෙදරට ඇතුල් වෙන තැන ලොකු තොරණක් තියෙනවා. ওই තොරණෙන් තමයි බුදුරජාණන් වහන්සේ සංඝයා වඩින්නේ ඇතුලෙන්. සංඝයා දකින්නකොටම ওই තොරණේ ඉන්න දෙවියා හැමදාම බිමට බහිනවා උඩ ඉන්න බෑ. දැන් සංඝයා එන යන ගානේ බිමට බහිනවා මේ දෙවියට මේ දේවතාවියා හරි කරදරයි. දැන් සිටුතුමා දුප්පත් වුණානේ. දුප්පත් වුණාට පස්සේ මේන්න ප්‍රයෝජනෙ ගන්න හිතුව දේවතාවි පෙනී ඉඳලා කිව්වා සිටුතුමනි මම මේ කාරණාවක් කියන්න ආවේ. ඔබ කවුද? මං අර තොරණේ ඉන්න දේවතාවි. මොකද්ද කාරණාව? ඔබතුමා දුප්පත් උනේ බුදුරජාන් වහන්සේටයි සංඝයාටයි දානි දුන්න නිසා.
අදත් ඔය දෙවියොත් දැන් කිව්වා. අදත් ඔහොම කියන්නේ නැද්ද? ඔය ඕනවට වැඩි දෙනවා වැඩි. මහපාරට වැටෙන්න හදන්නේ ඔය කියලා. අනේ පිටිතු සිරිතුමා අසුර ගහලා මේ ඇඟිලි දෙකක් මේවා කළා කිව්වා පාපී දේවතාවි ඵල මෙතනින් යන්න කියලා. එනවා මට උගන්වන්න කියලා. යොදුන් ගානක් විසි වුණා විමාන නැති වුණා. ඒ දේවතාවි දෙවියන් ළඟට ගිහිල්ලා දෙව් විමනෙන් විමනට කියනවා අනේ මට ඉන්න තැන නැති වුණා මට මේකට විසඳුමක් දෙන්න. සතරවරන් දෙවියොත් බෑ කිව්වා. සක්දෙවිඳු ළඟට ගියට පස්සේ කිව්වා හරි සමාව ගන්න ක්‍රමයක් තියෙනවා. ඔය අනේ පිටු සිටුතුමා කියන්නේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකයා අග්‍රදායකයා. ඒ නිසා මේ ඔය වගේ අයත් එක්ක කට ගහන්න යන්න තී කවුද? තමුන්ගෙන් උනේ ලොකු වැරද්දක්. එහෙනම් මෙහෙම කරන්න කිව්වා. ඔය සිටුතුමා දුප්පත් උනේ සිටුතුමාගෙන් ණය ගත්ත අය දුන්නේ නැති නිසා. දැන් තී ඈ හැම නිවසකටම ගිහිල්ලා ණය ගෙනත් දෙන්න ඕන සිටුතුමාට කිව්වා. ඊට පස්සේ හරි කියලා ඔන්න සිටුතුමාගෙන් ණය ගත්ත අය බලලා මෙයා රෑ හීනෙන් පෙනී ඉඳලා බය කරනවා ගිහිල්ලා සිටුතුමාට ණය දීපන් නැත්තම් බෙල්ල මිරිකනවා කියලා. එක දවසෙන්ම කරත්ත පිටින් ධනේ වස්තුව ගෙනාවා අර ණය ගත්ත ඔක්කොම අනේ සිටුතුමනි මේ වැඩ වැඩි නිසා අමතකුණා ගෙනත් දෙන්න කියලා. ආයේ සිටුතුමාගේ ගෙදර රන් රිදී මුතුමැණික් වලින් පිරුණා. ඒ දේවතාවියට සමාවත් ලැබුණා.